සුබ දවසක්. Rural Business YouTube channel එක මගින් අද ඔබට රැකියාවක් පිළිබඳ තමයි දැනුම් දෙන්න සූදානම් වෙලා තියෙන්නේ. විශේෂයෙන් විදේශ රැකියාවක් ඔබේ සිහිනයක් විච්ච විදේශ රැකියාවක් සම්බන්ධයෙන් අපි තොරතුරු ලබලා දෙන්න සූදානම් වෙන්නේ. පහුගිය පෙබරවාරි 6 වෙනිදා ඊශ්‍රායල් රැකියා අවස්ථා ඕපන් වුණා. මේ සම්බන්ධයෙන් තමයි අපි අද ඔබ කෙටි දැනුම් දීමක් කරන්න සූදානම් වෙන්නේ. මේක බොහෝ දෙනෙක් දැනුවත් වෙන්නට ඇති. පෙබරවාරි 6 වෙනිදා තමයි මේ ජොබ් ටික ඕපන් වුණේ. නමුත් මේ වෙනකොටත් අද පෙබරවාරි 12 වෙනිදා මේ වෙනකොටත් රැකියා කිහිපයක වේකන්සි තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි අද මේ අවස්ථාව අරගෙන ඔබට දැනුවත් කරන්න හිතුවේ මේ රැකියා කිහිපයක්ත් ඔබට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා දැනුම් දෙන්න සහ අනාගතයේ හෝ ඔබ ඊශ්‍රායල් රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොහොමද වෙබ්සයිට් එකේ මේ පිළිබඳ තොරතුරු පරීක්ෂා කරන්නේ කියලා ඔබ දැනුවත් කරන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. අපි Google Chrome එකට ගිහිල්ලා ඔබේ ෆෝන් එකෙන් සහ ඕනෑම පරිගණකයකින් මේ කරන්න පුළුවන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහෙමත් නැත්නම් SLB FE කියන සයිට් එකට යන්න ඕන. SLB FE අපි ක්ලික් කරලා බලමු. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙන්න මේ වෙබ්සයිට් එක තමයි. මේකට අපිට යන්න පුළුවන් මෙතනින්. මෙතනින් ගියාම මේක සිංහල, ඉංග්‍රීසි කියන තමිල් භාෂා තුනෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. අපි බලමු සිංහල භාෂාව තුළින් කොහොමද මේ වෙබ්සයිට් එක පරීක්ෂා කරන්න කියලා. මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකේ අපිට පුළුවන් බලන්නට මොනවද අපිට තියෙන අවස්ථාවන් කියලා. විශේෂයෙන්ම මේ දවස්වල ජනප්‍රියම රැකියාවක් තමයි ඊශ්‍රායල් රැකියාව. ඒක නිසා අපි බලමු ඊශ්‍රායල් රැකියාව කොහෙද තියෙන්නේ මොනවද කියන එක. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ පහළට යනකොට මෙන්න මෙතන තියෙනවා නෝටිස් කරලා 26/6 වෙනිදා ජොබ් අවස්ථා කියලා. ඒක අපි මෙතන නිවේදන යටතේ බලන්න පුළුවන්. වෙබ්සයිට් එකට ගියාම මේක එක ගන්නට පුළුවන්. අපි බලමු ඊශ්‍රායල් රැකියාව සම්බන්ධයෙන් ඒකට ඇතුල් වෙලා. මෙන්න මේ විදිහට තමයි ජොබ් අවස්ථා තියෙන්නේ. එතෙන්දී අපි බලමු පෙබරවාරි 6 වෙනිදා තමයි මේක ඕපන් වුණේ. new job opportunities in Sri Lanka ඊශ්‍රායල් කියලා තියෙනවා. අපි මේකත් සිංහලට අපි ට්‍රාන්ස්ලේට් කරගන්න බලමු. සිංහලට නම් එන්නේ නැහැ. ඊළඟට මෙතෙන්ට ආවම අපි මේක calling application for employment in Israel කියන තැනින් යන්න පුළුවන් අපිට ඇතුළට. මෙතනින් ගියාම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තර සඳහන් වෙනවා. G2G ප්‍රෝග්‍රෑම් එක යටතේ තමයි ශ්‍රී ලංකන් ඊශ්‍රායලයේ රැකියාව සඳහා යෙදුම් කරන්නේ. අපිට වෙබ්සයිට් එකේ තවත් තොරතුරු සඳහන් වෙනවා. ඊශ්‍රායල් රැකියා යෙදුම්කරුවන්ගේ දැන ගැනීම සඳහා ඒක පළවෙනි එක තමයි අයදුම් කිරීමට සුදුසුකම් පරීක්ෂා කරන්න පුළුවන්. ඔබ මීට පෙර රැකියාවට අයදුම් කරලා තියෙනවා නම් මේ රැකියාවට අයදුම් කරන්න බෑ. ඒ සම්බන්ධෙනුත් අපි බලමු. ඒ වගේම උපදෙස් තියෙනවා. ඔබ සුදුසුකම් ලබන මොනවද කියලා සුදුසුකම් ටික
තියෙනවා. ඊට පස්සේ අයදුම්පත පුරවන්න අවස්ථාව දෙනවා. ඒ වගේම අයදුම්පතේ තත්ත්වය පරීක්ෂා කරන්නත් පුළුවන්. හොඳයි අපි මුලින්ම බලමු අයදුම් කිරීමට සුදුසුද කියන කාරණය. පළවෙනි එක මෙතන ක්ලික් here කියන තැනින් අපිට යන්න පුළුවන්. ඔබ සුදුසුකම් ලබනවද කියන එක බලන්න. ඒ කියන්නේ මේක පෙර ඔබ අයදුම් කරලා නම් ඔබ රෙජිස්ටර් නම් ඔබට අයදුම් කිරීම නොහැකි. අපි බලමු නම් එකක් ගහලා සුදුසුකමක් තියනවද කියලා. ඔබගේ ID නම්බරය මෙන්න මෙතෙන්ට දුන්නට පස්සේ check eligibility කියවම මට කියනවා මේක සුදුසුයි කියලා. ඉස්සරහට යන්න පුළුවන් කියලා. සමහර නම්බර ඔබ රෙජිස්ටර් වෙලා නම් එතන සුදුසුකමක් නැහැ කියලා ඔබට පෙන්වනවා. ඔබේ අයදුම්පත සක්‍රිය හෝ අක්‍රිය තත්ත්වය ලියාපදිංචි සුදුසුකම පරීක්ෂා කිරීමේදී සැලකිල්ලට ගනු නොලබේ. ඔබ ඔයාගේ ගිණුම සක්‍රිය හෝ අක්‍රිය තත්ත්වය තියෙනවා නම් කියන එක ලියාපදිංචි සුදුසුකම් පරීක්ෂා කිරීමේදී සැලකිල්ලට ගන්නේ නැහැ කියලා කියනවා. අපිට මෙතනත් බලා ගන්න පුළුවන් ඔබගේ අයදුම් පත්‍රය ඔබට සුදුසුකමක් තියෙනවද නැද්ද කියලා. අපි බලමු දැනට ඊශ්‍රායලයේ ලියාපදිංචි වෙච්ච කෙනෙක්ගේ නම්බර එකක් තියෙනවා. අපි ඒක ගහලා බලමු මොනවද කියන්නේ කියලා. 19යි එතකොට මේකේ කියනවා ඔයා දැනටමත් ඇප්ලිකේෂන් දමලා තියෙනවා කියලා කීපයකට. එතකොට not qualified to proceed ඉස්සරහට යන සුදුසුකමක් නැහැ කියනවා. ඒ කියන්නේ ඔබ දැනටමත් රෙජිස්ටර් වෙලා ඉවරයි. ඒ පිළිබඳ වෙබ්සයිට් එකේ පහලින් සඳහන් වෙනවා. ඒ නිසා ඔබට not qualified to proceed ඉස්සරහට යන්න ඔබට process කරන්න සුදුසුකමක් නැහැ කියලා කියනවා. දැනටමත් රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ගේ. ඒක නිසා ඔබ මෙතනින්ට ඇවිල්ලා ඒ සුදුසුකම් පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. හොඳයි. අපි බලමු ඊළඟට ඔබ සුදුසුකම් සහිත කෙනෙක් නම් ඊළඟට අපි උපදෙස් විශාල රැකියාව සම්බන්ධයෙන් ඔබ සුදුසුකම් පරීක්ෂා කරා. ඊළඟට මොනවද තියෙන උපදෙස් කියලා අපි බලමු. උපදෙස් යටතේ ඔබට ශ්‍රේෂ්ඨ 3ක් තියෙනවා. දැනට රැකියාව තියෙනවා. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය අපි සිංහලෙන්ම ගමු. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ රැකියාව තියෙනවා 1507ක්. ඊළඟට හොටෙල් ශ්‍රේෂ්ඨයේ වේකන්සි අවසන් වෙලා තියෙනවා. මොකද පහුගිය 6 වෙනිදා තමයි ඕපන් වුනේ. මේ අධික ඉල්ලුමක් තියෙන හොටෙල් ශ්‍රේෂ්ඨයට. ඒ වගේම අලුත් වැඩියා ගෙවල් අලුත් වැඩියා එකෙත් අවසන් වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට තියෙන්නේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ රැකියාව 1507ක් පමණයි. මම මේක තමයි මට ඔයාලට දැනුම් දෙන්නත් අවශ්‍ය වෙන්නේ. දැන් මේ වෙනකොට තියෙන්නේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ රැකියාව. එතන තියෙනවා මේෂන් වල කපලාරු 453ක්, කපලාරු රැකියාව 453ක්. ඒ වගේම ටයිල් බාස්ලා 1054ක්. ටයිල් 1054යි. කපලාරු 453 දෙනෙක් එකතුව 1507කට දැනට රැකියාව අයදුම් කරන්න පුළුවන්. හොඳයි. අපි බලමු අපිට රැකියාව වේකන්සි තියෙන ශ්‍රේෂ්ඨයේ තවත් තොරතුරු මොනවද කියලා. ඊශ්‍රායල් රාජ්‍ය ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට අදාළ 10 වන අධීර යටතේ රැකියාව සඳහා අයදුම් කිරීම. මෙතෙන්දි තියෙන්නේ අපි කිව්ව විදිහට කපලාරු තියෙනවා වේකන්සි. ඒ වගේම සෙරමික් ටයිල් වැඩ තියෙනවා. අපි බලමු පොදු සුදුසුකම් මොනවද කියලා. ඔබට අයදුම් කිරීම සඳහා
වයස අවුරුදු 25ත් 45ත් අතර වෙන්නට ඕන. ඒක තමයි උපරිම සීමාව සහ වයස් සීමාව. තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා දක්ෂතාවයක් සහ පළපුරුද්දක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔබට මේෂන් ශ්‍රේෂ්ඨයේ රැකියාව සම්බන්ධයෙන් දක්ෂකමක් තියෙන්න ඕන. මේක NVQ සහතික තිබී නම් ගොඩක් වටිනවා. ඔවුන් සුදුසුකම් පරීක්ෂාත් කරනවා. NVQ සහතික තියෙනවා නම් ගොඩක් වටිනවා. ඒ වගේම සියලු රටවල් සඳහා වළංගු ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංක පුරවැසියෙක් වෙන්න ඕන. ඕල් කන්ට්‍රි තියෙන පාස්පෝර්ට් එකක් තියෙන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්නටත් ඕන. ඊට අමතරව කියනවා ආයුධකරු මීට ඉහතදී ඊශ්‍රායල් රටේ සේවය කර නොමැති අයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔවුන්ගේ දෙමව්පියන් සහෝදරයෝ ඊශ්‍රායලේ දරුවෙක් සේවය කිරීම නොකරපු කෙනෙක් වෙන්න ඕන. එහෙම කෙනෙක් තමයි සුදුසුකම් ලබන්නේ. ඊළඟට ඊශ්‍රායලය තුල පවතින දේශගුණික හා කාලික තත්ත්වයන්ට ඔරොත්තු දෙන මනා කායික සහ මානසික තත්ත්වයක් තියෙන්න ඕන. අපි දන්නවා ඊශ්‍රායල ටිකක් උෂ්ණාධික රටක්. ඒකට ඔරොත්තු දෙන ඔයාට කායික සහ මානසික ශක්තිය තියෙන්න ඕන. ඒ වගේම ඊළඟ කාරණේ තමයි නිදංගත රෝග සහ සමාජ රෝග වලින් තොර පුද්ගලයෙක් වෙන්නට ඕන. විශේෂයෙන් වෛද්‍ය සහතික ඉදිරිපත් කරන්නට වෙනවා. ලෙඩ රෝග අහු වුණොත්, ඒ කියන්නේ නිදංගත රෝග සමාජ රෝග වුණොත් ඔබව රැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම චෝදනාවලින් තොර පිරිසිදු පොලිස් නිෂ්කාශන වාර්තාවක් තියෙන්න ඕන. විශේෂයෙන් පොලිස් නිෂ්කාශන වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙනවා. ගැටළු සහගත තත්ත්වයක් තිබුණොත් ඔබව රැකියාවෙන් සඳහා තෝරාගන්නේ නැහැ. ඒ වගේම කියනවා අධ්‍යාපන සුසුකම් 10 ශ්‍රේණිය සමත් වෙන්න ඕන. ඒ වගේම මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ විශාල දැනුමක් නෙවෙයි. සාමාන්‍ය නම මූලික දැනුමක් තිබුණම ඇති ඉංග්‍රීසි භාෂාව පිළිබඳව. ඉහත රැකියා කාණ්ඩයන්ගෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ හෝ ප්‍රතිලාස් කරන ශේෂ්ත්‍රයේ මීට පෙර අවස්ථාවකදී අවසන් කුසලතා පරීක්ෂණයට සහභාගී වී අසමත් වූ පුද්ගලයන් සහ ඊශ්‍රායලයේ රැකියාව සඳහා වෙනත් අංශ දෙකක් යටතේ අයදුම් කර ඇති පුද්ගලයන් ඈත අයදුම් කිරීම සඳහා සුදුසුකම් නොලබන ඔබ මීට පෙර ගිහිල්ලා ඊශ්‍රායල් රැකියාව අවස්ථාව ලබා ගන්න ගිහිල්ලා කුසලතා පරීක්ෂණයෙන් අසමත් වුණා නම් ඔබට මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ වගේම මාසික වැටුප ඇමරිකන් ඩොලර් 1644ක් සහ අතිකාල ලැබෙනවා. කොන්ත්‍රාත් කාලය මාස 63ක්. ඒ කියන්නේ අවුරුදු 5ක් තවත් මාස 3ක් ලැබෙනවා. ඒ වගේම මාසික වැටුප ඩොලර් 1647ක් 1644ක් ලැබෙනවා. අපි බැලුවොත් අද ඩොලර් රේට් එකට 5,08,530ක මූලික පඩියක් ලැබෙනවා. ඊට අමතරව ඔබට OT ලබා ගන්නට පුළුවන්. ඔය විදිහට තමයි තියෙන්නේ. මීට පෙර මේකේ රැකියා තිබුණා මෙන්න මේ ගාන කම්බි නැමීම 500ක්, කපාරු වැඩ 2500ක්, පැටලිම් වඩු කාර්මික 2000ක්, සෙරමික් ටයිල් 3000ක්. දැන් එම රැකියා ටිකට අයදුම් කරලා දැනට ඉතුරු වෙලා තියෙන්නේ 1500 ගානක් විතරයි. අපි මුලින් කියපු ශිෂ්ට දෙකට විතරයි දැනට තියෙන්නේ. ඊළඟට ඔබ රෙජිස්ටර් වුණාට පස්සේ ඔබට මූලික සුදුසුකම් සඳහා දැනුම් දීමක් කරනවා කියලා තියෙනවා. ඒ මූලික පරීක්ෂණය ශික්ෂිත කාර්යාල හෝ පළාත් කාර්යාලවල සිදු කරනවා කියලා කියනවා. ඒ වගේම සම් පරීක්ෂා කරන දෙයට අවශ්‍ය දේවල් රැගෙන එන්න කියලා කියනවා. ඒ වගේම ණයට අනි කාර්මික විද්‍යාවකින් හතක තියෙනවා අරගෙන එන්න කියලා කියනවා. ඊට පස්සේ මේ අවසන් කුසලතා පරීක්ෂණය සමත් වන අයදුම් කරුවන් PID ආයතනයේ විසින් පවත්වන ලබන ලොතරැයි
සඳහා ඇතුළු කරන අතර ඒ තේරීපත්වල පමණක් අවස්ථාවක් ගන්න තේරීපත් වූ වෛද්‍යකරුවන් PI BA ආයතනයේදී ඉදිරි කටයුතු සඳහා සංස්කාර බලන සුදුසුකම් ලැබුවත් ඔබ ඒ ආයතනය වලින් ලොතරැයි ක්‍රමයට තමයි තෝරගන්නේ. තේරිච්ච නැති අය ඊළඟ අවස්ථාව ලැබෙනවා කියලා කියනවා. දේශීය වෛද්‍ය වාර්තා සහ නිරවුල් පොලිස් වාර්තා ඉදිරිපත් කරන අධ්‍යයනකරුවන්ගේ තොරතුරු පමණක් PIBA ආයතනවලින් වෙත යොමු කරනු ලැබුණ කියලා කියනවා. හොඳයි. වැඩ බලන කළමනාකරු බඳවා ගැනීම විශ්වාස දිසිරි. වෙබ් සැලකිය යුතුයි කියලා තියෙනවා. වෙබ් සැලකිය අයිදුම් කිරීමට මූලික සම්මුඛ පරීක්ෂණ, පූරක කුසලතා පරීක්ෂණ, අවසන් කුසලතා පරීක්ෂණ සහ ලොතරැයි ක්‍රමවේදය ඔස්සේ තෝරා ගැනීම වැනි කිසිදු කරුණක් සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ගෙවීමට සිදු නොකළ යුතු අතර කාර්යාංශය විසින් ඔබ දැනුවත් කර අය කරනු ලබන සේවා ගාස්තු සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් ගෙවීමට සෑම අයදුම්කරුවෙකුම වග බලා ගත යුතුය. එමෙන්ම සියලු අනුමත ගෙවීම් සඳහා කාර්යාංශය විසින් නඩු පතක් නිකුත් කරනු ලැබේ කියලා විදේශ සේවා නීති කාර්යාංශය අපිට දැනුවත් කරලා තියෙනවා. හොඳයි. ඔය විදිහට තමයි ඔබගේ සුදුසුකම් කිරීම ශක්තිය සම්බන්ධයෙන් අපිට බලා ගන්නත් පුළුවන් වෙන්නේ. ඊළඟට බලමු ඊළඟට අයදුම්පත ලබා ගන්න කොහොමද කියන කාරණේ. ඊළඟට විශාල කියන වෙබ්සයිට් එකේ ගියාට පස්සේ අපිට තියෙනවා මෙතන අපි උපදෙස් ටික තමයි ගන්නේ අයදුම්පත කියලා. අයදුම්පත පුරවන්න කියලා තියෙනවා. මෙතන ක්ලික් කරාම අයදුම්පත පුරවන්න පුළුවන්. මේ විදිහට තමයි අයදුම්පත තියෙන්නේ. ඔබගේ NIC නම්බර, පාස්පෝර්ට් නම්බර, උපන්දිනය, ජෙන්ඩර්, ඊට අමතරව සර්නේම්, තාත්තගේ නම, පාස්පෝර්ට් ෆයිල් පුස්තක දින, ඊළඟට විවාහ කන්දරාමය, ඒ වගේම ඔබගේ ෆෝන් නම්බරය දුන්නා වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ෆෝන් නම්බර් එක ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ඇතුළත් කරන්න ඕනේ. ඒකම ෆෝන් නම්බරය ඇතුළත් කරන්න ඕනේ. දැන් මෙතන එකක් දැනලා තමයි වෙරිෆිකේෂන් නම්බරය ගන්නට වෙන්නේ. මේක ඔබටම කරගන්න පුළුවන්. ඊළඟට ඇඩ්‍රස් එක නගරේ දිස්ත්‍රික්කය ඊට අමතරව ජොබ් සෙක්ටර් එක මොකක්ද කියලා අහනවා. මෙතන ක්ලික් කරාම ඉදිකිරීම කියලා තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඉදිකිරීම යටතේ ඔබට මෙතන බලා ගන්න පුළුවන් මොකද්ද ඔබ ටයිල් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කපලාරු ඔබට දැනට මේ අවස්ථා දෙක විතරයි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විදිහට සිලෙක්ට් කරලා සබ්මිට් කරාම ඔබට ෆෝන් එකට මෙසේජ් එකක් එනවා. ඔබ රෙජිස්ටර් වෙලා කියලා. මේක තනියම අපිට කරගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් ෆොටෝ කොපි සෙන්ටර්ස් වල ගොඩක් කලාවට කරනවා. ඒ වගේම මේ සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ සේවා නීති කාර්යාංශයේ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ගෙන් දැනගන්නට පුළුවන්. ඒ සම්බන්ධ සියලු තොරතුරු ඔබට අපේනවා. ඊළඟට අයදුම්පතේ තත්ත්වය පරීක්ෂා කරගන්න කියන කාරණේට අපි බලමු. ඔබ අයදුම්පත ඉදිරිපත් කරලා පිළිගත්තට පස්සේ ඔබ ජාතික හැඳුනුම්පත, පාස්පෝර්ට් නම්බරය, ඒ වගේම ප්‍රෙෆර්ඩ් නම්බර එක ඉදිරිපත් කරාට පස්සේ මෙන්න මේ බටන් එක සෙට් ස්ටේටස් කියන බටන් එක ඔබලා ඔබට පුළුවන් ඔබගේ අයදුම්පතේ තත්ත්වය මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඔබට
සියලු තොරතුරු දුන්නට පස්සේ ඔබ ඉදිරිපත කුමන තත්යකද තියෙන කියලා හිතලා දැක ගන්නට පුළුවන්. ඒ වගේම අපි බලමු ඊළඟට අයිදුම්පත ඉවත් කරගන්න. ඔබට නම් අයිදුම්පත ඉවත් කරගන්න පුළුවන්. අයිදුම්පත ඉවත් කරගන්න ගියාම මේ වගේ විස්තරයක් ඔබට දෙනවා. ඊශ්වර සඳහා කුසල සහිත වඩාත් සුසුක ශ්‍රමිකයින් යොමු කිරීම හා අංශ කිහිපයකට ලියාපදිංචි කිරීම හේතුවෙන් ඊශ්වර රැකියා අපේක්ෂකයන් රැකියා අවස්ථා ප්‍රතික්ෂේපයෙන් වැළැක්වීම පිණිස එක් අයිදුම්කරුවකට ඊශ්වර රැකියාව සඳහා යෙදුම් කළ හැකි ශේෂ්ඨ ගණන 3කට සීමා කරලා තියෙනවා. එම හේතුව නිසා අයිදුම්පත ඉවත් කිරීමට පෙර නැවත අයිදුම් කිරීමට සුදුසුකම් ලබන්නේද යන්න තහවුරු කරගන්න. ඒ සඳහා ඔබට සුදුසුකම් ලබන්නේ මොන ශේෂද කියලා මෙන්න මෙතනින් ගියාම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුලින්ම දැනුම් දීපු අර මුලින්ම චෙක් කරපු ID නම්බරේ දුන්නට පස්සේ ඔබට ලියාපදිංචි එකක් නම් ඔබ දැන් අයිදුම් කරලා නම් මේ අයිදුම් නම්බරේ දුන්නාම ID නම්බරේ දුන්නට පස්සේ ඔබ දැනට රෙජිස්ටර් වෙච්ච ශේෂ්ඨය පෙන්නනවා. ඒකෙන් අපිට බලා ගන්නට පුළුවන්. ඊට අමතරව තියෙනවා ඔබ විසින් යොමු කරන ලද අයිදුම්පත ඉවත් කිරීම ඔබ විසින්ම සිදු කරගත යුතු අතර පළමු සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිට ඇතනම් පමණක් අදාළ අංශයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර අදාළ අංශය මගින් අයිදුම්පත ඉදිරිපත් කළ යුතුයි. පහත අවස්ථා සලකා බලන්න. ඔබ අයිදුම්පත දාපු අවස්ථාවේදී නම් ඔබ විසින්ම ඉවත් කරගන්නවා. ඔබ සම්මුඛ පරීක්ෂණය තොරතුරු ඉදිරිපත් කරලා නම් ඔබ විසින්ම ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ ටෙස්ට් එකට සම්මුඛ පරීක්ෂණයකට ගිහිල්ලා නම් අදාළ අංශයට දැනුවත් කරලා අදාළ කාර්යාලයට ගිහිල්ලා ඔබ ඉවත් කරගන්න පුළුවන්. අයිදුම්පතේ තත්ත්ව පරීක්ෂා කරන මුල වෙනවා මෙන්න මෙතන ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. අයිදුම්පත ඉවත් කර ගැනීමට අයිදුම් කර ඇති ජාතික අයිදුම්පත් අංකය විදේශගමන් පත් අංකය හා යොමු අංකය ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ අයිදුම්පතයි යොමු අංකයයි ජාතික අයිදුම්පතයි පාස්පෝර්ට් අංකයයි යොමු අංකයයි අවශ්‍ය වෙනවා. ඊළඟට ක්‍රියාවලිය ඔබගේ ජාතික අයිදුම්පත් අංකය විදේශගමන් බලපත් අංකය සහ යොමු අංකය ඇතුළත් කරන්න මේක ඉවත් කරගන්න නම් මෙතෙන් නැවතත් පෙන්නනවා යන්න පුළුවන්. කර ගැනීම තැනට send verification code බොත්තම ඔබන්න ලියාපදිංචි අංකයට සත්‍යාපන කේතය වනු ලැබේ. ඔබට කේතයක් ගන්නවා ෆෝන් එකට. මේ කේතය සත්‍යාපන ශේෂ්ඨය තුල ඇතුළත් කරන්න. මේ ශේෂ්ඨය ඇතුළත් කරලා පස්සේ verification to deactivation බොත්තම ඇතුළත් කරන්න. SMS පදමකින් ඔබ ඇතුළත් ඉවතියක් ගන්න. මෙන්න මේ පුළුවන් කෝඩ් එක ලබා ගන්න NIC නම්බරේ පාස්පෝර්ට් නම්බරේ ඔබගේ රෙෆරන්ස් නම්බරේ කියන්නේ ලියාපදිංචි සර්ටිෆිකේට් නම්බරේ ඇතුළත් කරලා වෙරිෆිකේෂන් එකේ වට පස්සේ ඊළඟට ඔබට වෙරිෆිකේෂන් verify to and deactivate බොත්තම වට පස්සේ ඔබගේ අදාළ ශේෂ්ඨයෙන් අයිදුම්පත ඉවත් කරගන්න පුළුවන්. මේ අපි ඔබ අයිදුම්පතක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ සියලු තොරතුරු ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් උදව් ගන්න පුළුවන්. ඔබට ඉවත් කර ගැනීම කරන්න අපහසු නම් අපි මේ විදේශ වාණිජ්‍ය කාර්යාලයේ වෙබ්සයිට් එකේ විශාල රැකියාව සම්බන්ධ තොරතුරු ටික තමයි අපි කතා කරේ. ඔබට මේ සියලු කාරණා කරගන්න පුළුවන්. කිසියම් ගැටලුවක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ අදාළ කවුරු හෝ දන්තයක් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන් සඳහන් වෙනවා. මට අපිට අවශ්‍ය කාරණේ තියෙන්නේ රැකියාව කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ඉතිරි වෙච්ච රැකියාව සඳහා ඔබට අයිතින් කරන්න අවස්ථාව තියෙනවා. සමහර විට ඔබ බලන අවස්ථාව වෙනකොට මෙම රැකියාව අවස්ථා ටික නොතිබෙන්න පුළුවන්.
channel මේක පිළිබඳ වෙනත් තොරතුරක් ඔබට අවශ්‍ය නම් ඔබගේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම මේ පිළිබඳ සියලු තොරතුරු ඔබට ලබා ගන්නට පුළුවන්. හොඳයි. මේ සම්බන්ධ සහ ව්‍යාපාර සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. මොන හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් කරන්න, මොන හරි ඔබට හැකි පමණ උත්තර දෙන්න උත්සාහ කරන්නම්. ඒ වගේම නොදන්නා අයට දැනගන්න ෂෙයා කරන්න. මෙම රැකියා අවස්ථාව සඳහා ඉල්ලුම් කරනවා ඉතාමත් ඉක්මනින් අදාළ අය දැනුවත් කරන්න කියලා අපි අපිට යෝජනා කරනවා. අපිත් එක්ක හැඳීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි.